ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අදත් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අපි හදන්න යන්නේ beetroot curry එකක්. හරිම රසයි. මේ විදිහට තමයි මම නම් ගොඩක් වෙලාවට හදන්නේ. මෙහෙම හදපුවාම පොඩි අයත් ගොඩක් ආසයි කන්න. අපි හදලා බලමු කොහොමද හදන්නේ කියලා බලමු අපි. මුණ බීට් ගෙඩිය හොඳට සුද්ධ කරගන්න ඕනි. වටේම පොත්ත අයින් කරලා හොඳට සුද්ධ කරගෙන ඊට පස්සේ බීට් ගෙඩිය හොඳින් හොදා ගන්නි. පුංචි අය නම් මෙහෙම කන්න ගොඩක් ආසයි. පුංචි අය නෙවෙයි ලොකු අයත් ගොඩක් ආසයි මෙහෙම කන්න. ඔන්න අපි දැන් බීට් ගෙඩිය සුද්ධ කරගෙන ඉවරයි. දැන් අපි හොඳින් හොදගමු බීට් එක. ඊට පස්සේ අපි කෑලි කපා ගමු. ඔයාලා කැමති ප්‍රමාණයකින් කෑලි කපන්න. ගොඩාක් චූටිවට කපලා හදන්න කැමති නම් එහෙම කපන්නත් පුළුවන්. මම නම් අද චුට්ටක් ලොකුවට කපා ගන්නෙ. බීට් ටික කපාගෙන ඊට පස්සේ අපි මොනවාද මිරිස් 3 5 කහ කුඩු එකතු කරගමු. 3 5 හැඳි එකයි මම එකතු කරගත්තේ. මිරිස් හැඳි එකයි කහ කුඩු හැඳි භාගයක් එකතු කරගත්තා. ලුණු ඔයාලගේ රස අනුව යොදා ගන්න. මම ලුණු යොදාගත්තේ හැඳි එකයි. අපි දැන් ලුණු සුදු ලුණු කපා ගමු. ඊට පස්සේ ලුණු සුදු ලුණු ඊගාවට අපිට ඕනේ වෙනවා කරපිංචා ඕනි වෙනවා, කුරුඳු පොතු ඕනි වෙනවා. ඔයාලට පුළුවන් අම්මිරිස්, රම්පේ හැමත් යොදා ගන්න. මම අද ගන්නේ ලුණු, කුරුඳු පොතු, සුදු ලුණු, ඊට පස්සේ කොච්චි තමයි මම අද දාන්නේ. ඊගාවට කරපිංචා. අපි තෙල් ටිකක් රත් කරගෙන මේ සියල්ලම තෙලේ බැදගමු මුලින්ම. එතකොට අපිට වෙනම රසක් එනවා මේ බීට් මාළුවේ. මේ ටික හොඳින් බැදගත්තට පස්සේ අපිට පුළුවන් බීට් ටික එකතු කරගන්න. ඊට පස්සේ වතුර ටිකක් දාලා ටිකක් වෙලා තැම්බෙන්න තියාගමු. ඒ අතරේ අපිට පුළුවන් පොල් ටික ගාගෙන කිරිමිරික ගන්න. අපි අද දාන්නේ මිටිකිරි විතරයි. මිටිකිරි දාපුවම ගොඩක් රසයි. බීට් ටික හොඳින් තැම්බෙන්න තියලා අපි පොල් ටික ගාගමු. දැන් හොඳට තැම්බීගෙන එන්නේ. දැන් අපිට පුළුවන් කිරි ටික එකතු කරගන්න. කිරි ටික දාලා හොඳින් තැම්බුණාට පස්සේ අපි ලිපෙන් බාගමු. මෙහෙම හදාගත්තාම මේක විතරක් වුණත් ඇති අපිට බත් කන්න හරිම රසයි. අපි හදාගෙන ඉවරයි. එහෙනම් යාළුවනේ මම අද ඔයාලට කියලා දුන්න රෙසිපි එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාගෙන යන්න. පුළුවන් හැමෝම subscribe කරගෙන යන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.